වර්තමානයේ ශ්‍රේත්‍රයන් දෙකක අති විශිෂ්ටයින් දෙපළක් එක තමයි මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ. ඉස්ලාම සජිතගේ පැත්තට යන්න කලින් මම කාංචනාත් එක්ක කතා කරන්න හිතුවා. කාංචනා මේ කලු කුමාර දිස්ත්‍රික්කයක් වැහිලා තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඒක බලන්න අදාවේ ඇත්තද ඒ කතාව? ඒකනේ බලන්නකෝ. අන්තිමට ඒකත් වුණා. ඇත්තද? ඇත්තට මෙහෙම වෙලාද දැන් ඉතින් මේ? ඒක බලාගන්න එකට උත්තරේ බලන්න අපි විශ්වල් එක බලන්න ඕනේ. හාද? ඕං ගුරුවරං ගුරුපත්‍ර කාලීවරං සුරවරං සුරපත්‍ර කාලීවරං අසුරවරං. මේ වගේ ගීතයකට යොමු වෙන්න අදහසක් කොහොමද ආව එකපාරට කොහොමද? ඇත්තටම මගේ මේ සංගීත ගමන ආරම්භයේ ඉඳන් මට ඕනේ උනේ මේ වගේ නිර්මාණ කරන්න. ඉතින් මේ ගමනේදී මම විවිධ ශානර වල ගී නිර්මාණ කරා. නමුත් මගේ රූට්ස් වල තියෙන ජන සංගීතය. ඉතින් මේකට ලොකු කාලයක් ගියා 2021 පටන් ගත්තේ. ඉතින් ඒකට හේතුව තමයි මම ශ්‍රී ලංකාවේ සැබෑම මේ අපේ කල්චර් එකත් එක්ක හැදුන වැඩුණ කෙල්ලකින්ද වෙන්න තියෙන්නේ. ඒත් එක්කම දැන් මේ ගීතයට සජිතවම තෝරගන්න විශේෂ හේතුවක් තිබ්බද කියලාත් මට අහන්න ඕනේ. ඒක සජිතගෙන් අහන්න කලින් කාංචනාගෙන් අහලා ඉන්න. ඒ විශේෂත්වය තමයි එයා තමයි ඉතින් අපිට එන කලු කුමාරයා. වෙන කවුරුත් මතක් කරන්නේ නැහැ. මොකද එයා නැතුව මම දන්නේ නැහැ කලු කුමාරයෙක් ඉන්නවද කියලා. ඉතින් ඇත්ත තමයි කාංචනා කිව්ව දැන් මේ වෙද්දි ඇත්තටම අපිට කලු කුමාරයා නම් සජිත නම් කලු කුමාරයා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. කලු කුමාරයටයි මෙච්චර කැමති. ඒ චරිතමයි අපි දකින්නේ කොහොමද? මේ බැඳීම කලු කුමාරයත් එක්ක දෙන බැඳීම මොන වගේද? කලු කුමාරයා ඉතින් කලු වුණාට කුමාරයෙක්නේ. නෑ ඇත්තටම මේ හරි පුදුමාකාරයි මේ දෛවය හරි පුදුමාකාරයි. මොකක්දෝ හේතුවකට මම විශ්වවිද්‍යාලයේ යන කාලේ ඉඳලම මේ කලු කුමාර කියන විෂය මොකක්දෝ හේතුවකට මගේ වැටේ කරගෙනවා. ඒ කියන්නේ කලු කුමාරයා සජිතගේ පස්සෙන් යනවද? නැත්නම් සජිත කලු කුමාරයා පස්සෙන් යනවද? ඒ දෙකම ඒ විෂය මට හදාරන්න මේ මොකක්දෝ හේතුවකට ඉඩ සැලසෙනවා. සහ මේ කලු කුමාරයාව නිරූපණය කරන්න මට ආරාධනාත් ලැබෙනවා. ඒක හරි මං හරි කැමැත්තෙන් තමයි මං ඒකට ඉදිරිපත් වෙන්නේ. මොකද මං විශ්වාස කරනවා මේ කිසිවක් මේ මොකක් හරි සැලැස්මකට නෙමෙයි අපේ ජීවිතය මේ දෛවය මේ හැමදේම වෙන්නේ මොකක්ද මේ අපිට වඩා ඉහළ බලයක්. ඒ බලයේ සැලැස්මට අනුවනේ. ඒතර මේ සැලැස්මට අනුව මං හිතන්නේ කාංචනාවයි මාවයි මුණ ගැස්සීම නැවත අපේ ජනමූලවලට මේ තරුණ පරම්පරාවේ මේ හරි තාක්ෂණික ලෝකයක ඉඳලා අපි මේ තාක්ෂණික යුගයක ඉන්නේ. අපි සංගීතය පවා හරි තාක්ෂණිකයි. හැබැයි මේ තාක්ෂණයක් තියාගෙන මේ ජනමූලවලට එබෙන්න අපේ සංස්කෘතියට සම්ප්‍රදායට එබෙන්න අවස්ථාවක් ලැබිච්ච එක මේ ඔක්කොම මම හිතන්නේ මේ දෛවයේ හරි සොඳුරු තැන්. මම හරි ආඩම්බරයි මට කාංචනා මේ ආරාධනා කළා. කාල වර්ණ ගණ රූප තේජ බල ශ්වේත පද්මමාලා. කාංචනාගේ ගායන හැකියාවන් ගැන නම් අපිට ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. ඒක මේ වෙද්දී අපේ ලංකාවත් ඒ වගේම ලෝකවාසී හැම කෙනෙක්ම දැකලා තියෙන්නේ. ඉතින් රංගන ක්ෂේත්‍රයේ ඉන්න අතිදක්ෂෙක් තමයි සජිත් ඇන්තනී කියලා කියන්නේ. එතකොට ඔබට කොහොමද කාංචනා අනුරාධිගේ රංගන හැකියාව ගැන මොකද්ද කියන්න දෙන්නේ? අද අපි දැක්ක ඇත්තටම හොඳ රංගන හැකියාවක් තියෙනවා මේ කාංචනා අනුරාධිට මේ විදියට. ඒක ගැන මොකද්ද කියන්න දෙන්නේ? මම මගේ වෘත්තීයත් නිසා මේ මයික්‍රොෆෝනයකට මගේ වෘත්තීය ගැන මට බොරු කියන්න බෑ. ඒ නිසා මම ඇත්තම කියන්නම්. කාංචනා රංගන හරි ප්‍රොෆෙෂනල් රංගන ශිල්පිනියක් ලෙස තමයි මම දැක්කේ. මට මේ සෙට් එකේදී හම්බ වෙච්ච කාංචනා එහෙම රංගනයට ආධුනික හෝ මේ කලින් නොකරපු හෝ එහෙම බවක් මට දැනුනේ නැහැ. හරිම ප්‍රොෆෙෂනල්. මම හිතන රංගන ශිල්පිනියකට තියෙන්න ඕනේ ගුණාංග අතර දැන් තමා නොවි වෙන චරිතයක් බවට පත් වෙන්න නම් වෙන චරිතයකට සමාරෝපය වෙන්න නම් පුදුමාකාර සංයමයක් තියෙන්න ඕනේ. සහ හැදෑරීමක් උනන්දුවක් කුසලතාවයක් ව්‍යුත්පත්තියක් සතත අභ්‍යාසයක් කියන මේ හැම දෙයක්ම එකතු වුණොත් තමයි ඇත්ත රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන්. මට මේ ශාස්ත්‍රයේ හම්බ වෙලා තියෙන බොහෝ දෙනා අතරින් කාංචනා කියලා කියන්නේ ඊටාම දක්ෂ ඇත්ත රංගන ශිල්පිනියක්. ඉතින් ඒක නිසා යත් එක රඟපාද්දි මට මේ කිසි දෙයක් මේ මම හිතන්නේ අද මගේ යම් කිසි සාර්ථකත්වයක් මේකේ පේනවා නම් ඒකට කාංචනාවක් කියන්න ඕනේ. මොකද ඇක්ෂන් කියලා කියන්නේ රියැක්ෂන්. අපි මේ හැම වෙලේම මේ රංගනයේදී අපි කරන්නේ මෙයා මට ෂෙයා කරන ඉංගිතයට ප්‍රතිචාරයක් තමයි අපි දක්වන්නේ. ඒක රියැක්ෂන් එක. එතකොට ඇක්ෂන් එක තියෙන මට්ටමට අනුව රියැක්ෂන් එක තීරණය වෙනවා. එහෙම නැත්නම් අපි දෙන්නගේ ගැළපීමක් පේන්නේ නැහැ. හැබැයි මේ නිර්මාණය ඇතුලේ අපි දෙන්නගේ ගැළපීමක් කෙමිස්ට්‍රි එකක් පේනවා නම් ඒ කියන්නේ මේ රියැක්ෂන් එක එන්න ඇක්ෂන් එක එන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ කෙමිස්ට්‍රි එක හොඳින් බිල්ඩ් වුණා. මේ පුංචි මිනිත්තු 3:04 ඇතුලේ
විශාල චිත්‍රපටයක රඟපෑවා වගේ දැනෙන පරමටම මට ඇයගේ පැත්තෙන් ඒ දක්ෂ නළු භූමිකාව මම දැක්කා. ඉතින් කාංචනා මෙච්චර ඇගීමක් ලැබෙද්දි රංගන ක්ෂේත්‍රයට එන තාමත් ආසාවක් නැද්ද? අපි මේක බලාගෙන ඉන්නවා අපේ ඩිරෙක්ටර්ස්ලාට ඔන්න හොඳම අවස්ථාවක්. අලුතෙන් ඔන්න අපේ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න හොඳම කෙනෙක් මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා. ඉතින් කාංචනා රංගන ක්ෂේත්‍රයට පිවිසෙන අදහසක් නැද්ද කොහොමද? ඇත්තටම අයියාගේ ඇගීම මට රංගන ශේෂ්ත්‍රයට පිවිසුනා වගේ තමයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මම ගොඩක් මං හිතනවා වාසනාවන්තයි. අයියා වගේ කෙනෙක්ගෙන් ඒ තරම් ඇගීමක් ලබන්න මේ වෙලාවේ මට ලැබුණ එක ගැන මං හිතනවා මගේ ජීවිතේ හම්බුන හොඳම සම්මානය කියලා. ඒක. ඉතින් අපි බලමු. මං මියුසික් වෙනුවෙන් තමයි ඉන්නේ කියන හැඟීම තමයි කියන්නේ. මගේ තුල තියෙන මං සංගීතයත් එක්ක තමයි හැම වෙලේම රංගනය යොදාගත්තේ. නමුත් අපේ සජිත අයියාගේ තියෙනවා ඉස්සරහට ප්ලෑන්ස්. ඉතින් මේ බලමු.